හරි ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Senet Computer Tips YouTube channel එකට. ඉතින් ඔයා Windows PC එකක් use කරනවා නම් අද මම කියලා දෙන්න යන්නේ ගොඩක් අය නොදන්න හැබැයි PC එකක් use කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන shortcuts 10ක්. ඉතින් මේ shortcuts 10 දැනගත්තොත් වැඩ ටික තවත් ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න යන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ අපේ පළවෙනි shortcut එක තමයි Windows එකයි L එක. ඉතින් Windows button එකයි L එකයි වර press කරන්න. press කරාට පස්සේ අපේ screen එක lock කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම press කරනවා Windows එකයි L එක. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ computer එක lock වුණා. මම pin එක අරගන්නවා computer එකේ. හරි ඉතින් යාළුවනේ අපේ දෙවෙනි shortcut එක තමයි Windows එකයි E එක. ඉතින් මේකෙන් ඔයාලට ලේසියෙන්ම file explorer open කරගන්න පුළුවන්. ඉතින් Windows එකයි E එකයි වුවම ඔයාලට ලේසියෙන්ම file explorer open කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ තුන්වෙනි shortcut එක තමයි control එකයි shift එකයි T එක. ඉතින් යාළුවනේ උදාහරණයකට අපි මෙතන browser එකේ වැඩක් කර ඉදී මම මෙතන ශ්‍රී ලංකා කියලා search කරන්නම්. ඉතින් ඔයාලා මෙහෙම tab එකක ඉද්දී මේ tab එක ඔයාලා close කරා කියමුකෝ. ඉතින් යාළුවනේ ඔයාලට control එකයි shift එකයි T එකයි යොදලා ඒ close කරපු tab එක ආයේ මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් අපේ ඊළඟ shortcut එක තමයි Windows එකයි shift එකයි S එක. ඉතින් මේකෙන් ඔයාලට ලේසියෙන්ම screenshot එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් Windows එකයි shift එකයි S එක මෙහෙම press කරාම ඔයාලට මේ විදිහට එනවා tool එක. ඉතින් මේකෙන් ඔයාලට අවශ්‍ය ටික select කරලා මෙහෙම screenshot ගන්න පුළුවන්. කැමති නම් full screen එක උනත් ගත්ත හැකි. ඊට පස්සේ මෙතෙන්ට එනවා ඔයාලට ඒක save කරගත්ත හැකි මෙතනින්. ඉතින් යාළුවනේ අපේ ඊළඟ shortcut එක තමයි Windows එකයි I එක. ඉතින් යාළුවනේ Windows එකයි I එකයි click කරාම ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ settings open කරගන්න පුළුවන්. ඉතින් මම Windows එකයි I එකයි click කරනවා. ඊට පස්සේ යාළුවනේ අපේ settings open වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් අපේ ඊළඟ shortcut එක තමයි Windows එකයි D එක. ඉතින් මේකෙන් ඔයාලට apps ගොඩක් open කරලා තියෙන වෙලාවක desktop එකට ඉක්මනින් යන්න මේ shortcut එක ගොඩක් උදව් වෙනවා ඔයාලට. ඉතින් අලුතෙන් desktop එකක් open කරගන්න වගේ මේක උදව් වෙනවා Windows එකයි D එක. ඉතින් මම මෙතන එකක් දාලා තියන්නම්. ඊට පස්සේ Windows එකයි D එක දාපු ගමන් ඔයාලට මේ සේරම අයින් වෙනවා පේනවා ඇති. Windows එකයි D එක දාපු ගමන් ආව desktop එකට යන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි control එකයි shift එකයි අර ඔයාලගේ keyboard එකේ වම් පැත්ත උඩම තියෙන්නේ ESC කියලා බටන් එක. අන්න ඒක. ඉතින් control එකයි shift එකයි ESC එකයි එබුවාම අපිට අපේ task manager ඉක්මනට open කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ටික press කරනවා. control එකයි shift එකයි ESC බටන් එකයි press කරාම අපේ task manager open වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ මම ඒක close කරගන්නවා. ඉතින් යාළුවනේ අපේ ඊළඟ shortcut එක තමයි alt එකයි tab එකයි. ඉතින් උදාහරණයකට දැන් ඔයාලා game එකක් ගහ ඉන්නවා කියමුකෝ. ඉතින් මේ මම Chrome එකත් open කරලා තව ඔයාලට පෙන්නන්න this PC එකත් open කරගන්නම්. ඉතින් මෙහෙම තියෙද්දි දැන් මම මෙතන ඉද්දි ඔයාලට alt එකයි tab එකයි press කරාම මේ විදිහට එනවා අපි ඒකේ වැඩ කරගෙන තියෙනවා. ඉතින් ලේසියෙන්ම this PC එකට ගිය හැකි මෙතනින් ඔයාලා ගේම් එකක් ගහ ඉන්නවා නම් ඒකේ අයින් වෙන්න උනත් මේක උදව් වෙනවා ගොඩක් මිනිමයිස් වෙන්න වගේ ගේම් එක. ඉතින් යාළුවනේ මම හිතනවා ඉතින් ඔයාලට මේ shortcuts ගොඩක්ම useful වෙයි කියලා. ඉතින් මේ 10න් ඔයා කලින් දැනගෙන හිටියේ මොකක් හරි key එකක් තියෙනවා නම් shortcut එකක් තියෙනවා නම් ඒක comment කරලා කියන්න. ඉතින් මේ වගේ තව useful computer tips තවත් බලන්න Senet Computer Tips subscribe කරන්න. වීඩියෝ එක useful නම් like එකක් දාලා share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ඉතින් අදට goodbye.